මේ සමන්තියක්කේ මෙන්න මේක පොඩ්ඩක් හොඳට අහගන්න හරිද? උඹ ඔය ඔබට මං හාමුදුරුවෝ කොහොමවත් කියන්නේ හාමුදුරුවෝ කියලා. උඹලා හාමුදුරුවෝ නෙමෙයි මචං. උඹලා දේවදත්තලා. උඹලා ශාසනය කන්න ලංකාවේ බුද්ධාගම නැති කරන්න ආපු මිනිස්සු මචං. හරිද? ඒ නිසා උඹලා ඔය ඉරාස්ලා ඔය මිලින්දලා දෙන දිඩච්ච ලනු කණ්ඩ එපා මචං. ඊට වඩා හොඳ නැද්ද උඹලා අපි වගේ මේ ටී-ෂර්ට් එකක් මේ සරමක් ඇඳගෙන පාඩුවේ ඉන්න එක? පෞල් ජීවිත ගත කරන්නත් පුළුවන්, අරක්කු බොන්නත් පුළුවන්, ගංජා ගහන්නත් පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් බට මෙන්න මේ වගේ කිට් එකේ හිටියනම්. ඔය සිවුර දාගෙන බුද්ධාගම ලැජ්ජ කරන්න එපා බං. උඹලා බුද්ධාගම ලැජ්ජ කරනවා කියන්නේ මිනිස්සුන්ට කොච්චර අප්‍රියක් වෙනවද උඹලා? හිතපන් පොඩ්ඩක්. චුට්ටක් හිතපන්. ඔය මහින්දලා නාමල්ලා මිලින්දලා උන් මචං උන්ගේ දේශපාලනට යන්නේ. අපි දන්නවා බඩත් ඒ දේශපාලන සල්ලි හම්බෙනවා කියලා. හරිද? ওই දේශපාලන හම්බෙන සල්ලි වලින් මොනව කරන්නද බං? මොනවත් නැහැ. දැන් බට කේස් එක තියෙන්නේ මෙන්න මේකනේ බට. දැන් බට කැබ් හම්බෙන්නේ නැහැ. හරිද? දැන් බට ආමි එකේ මිනිස්සු කොල්ලෝ පොලිසිය කොල්ලෝ ආමි එකේ කොල්ලෝ යාපොස් කොල්ලෝ හම්බෙන්නේ නැහැ බලගේ ওই පන්සලේ වැඩට. ඕකනේ බට තියෙන ප්‍රශ්නේ දැන් ඔය ඉරාස්ලා දෙන්නේ මචං බට දිරච්ච ලනු. ප්‍රශ්නයක් වුණොතින් ඇතුළට යන්න වෙන්නේ ඔයාට. ඔයාට නෙමෙයි පොඩක් ඒක අයින් කරන්නකෝ උඹට. හරිද? උඹ පිළිමයක් හදාගන්න උඹම වඳිනවා උඹ මල් තියෙන බගේම පිළිමයකට. කොහේ නැති જાතියකෙද්ද බන්ද බං උඹ? උඹ ගාල්ල කියනනම් ලැජ්ජයි බං සිරාම. උඹ ගාල්ලේ කියලා මම දැක්ක මේ වීඩියෝ එක කියන උඹ ගාල්ලේ දකුණේ වැඩ බැරි ගාල්ලේ ඕම සීන් එකක් උඹ කියනවා. මම අහලා තියෙනවා ඔගේ වීඩියෝ එකක මොකද ඔය සීන් එකක් කියනවා. අඩෝ ගෝතෙක් වෙන්න එපා බං ඔච්චර. ගාලවපන් අඩෝ සිවුර ගාලවලා උඹ දේශපාලනය කරපන් කලිසමක් බැරනම් පෑන්ටියක් හරි අඳගෙන දේශපාලනය කරපන්. මොනවද බං ඔය තුප්පයි වැඩ? ඕකුන් දෙන්නේ බං බට පට්ට ලනු. බයි රාජයා කෝද අම්මට ඔඩු රත්තරන් ගෝඩියක් දුන්නා වගේ ඉතින් ඉන්නේ නේ. තොපි වගේ ගොබ්බ පන්සල් පාලු ගණයෝ ඕන තරම් ඉන්නවා ලංකාවේ. හරිද? ඔය එක එකට ගහන්නේ. එක්ක ඵලයන් පන්සල ඇතහැරලා ගෙදර. නැත්තම් අර දරුවට මොකද්ද මේ අර තොගේ දරුවෙක් ඉන්නවනේ ඒ දරුවට උපැන්න සාතිකේ දීපන් ගිහිල්ලා. ඒ ෆැමිලි එකත් එක්ක ජීවත් වෙයන් ගිහිල්ලා. තොපි වගේ තිරසන්නෝ ශාසනයට තියා බං අම්මා බල්ල සිරාම කියන්නම් බල හිඟා කන්නවත් වැලියු නෑ මචං. ඒක නිසා ඵලයන් මෙන්න මුන් වගේ උන්ට දැක්කතන බුද්ධ පූජාව දෙන එක ඉතින් බල කොල්ලොන්ගේ අපේ ලංකාවේ ඉන්න කොල්ලොන්ගේ පුදුම මේ ආසාවක් තමයි ලංකාවේ කොල්ලෝ මුට බුද්ධ පූජාව දෙන එක. දැක්කදන ඕන දනක දැක්ක දනක බුද්ධ පූජාවක් දියම් මචං ආයෙත් අටපිරිකරත් එක්කම දීපන් දෙනකොට මොකද අටපිරිකරත් අවුල්ලක නැහැ. දීපන් අටපිරිකරත් එක්ක මුන් වගේ උන්ට ඉරාට් නම් ඉතින් සැපට හම්බේ ඉස්සරහටම. මොකද ඉරාට් දන්නවනේ කොහොමද කියලා නේ.